හැමෝටම ආයිබෝවන්. රයිට්. එහෙනම් පුතේ අද අපි විශේෂ වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයාලා දන්නේ නැතුණා මේ ඉන්නේ මේ ඇත්තරම තාමත් වටිනා දරුවෙක්. ඔයාලගේ අයියා කෙනෙක්. හරිද? ඉතින් ඇත්තරම මම හරි ආඩම්බරෙන් තමයි හඳුන්වලා දෙන්නේ. මගේ දරුවෙක් වගේ තමයි. සමහර අය නම් පුතේ ටික ටික ලොකු වෙනකොට අපි අමතක කරලා යනවා. දැන් මට මතකයි මේ ඊයේ පෙරේදාත් එහෙම දරුවෝ සමහර අය අපිව දැක්කාම නිකන් දැක්කේ නෑ වගේ යනවා. ඔජිත් කියන්නේ තාමත් හොඳ දරුවෙක් පුතේ. ඉතින් මට හිතුණා මම බොහොම ආසාවෙන් බලන් හිටපු වැඩසටහනක් අද දවසේ ඉතින් සම්බන්ධ වෙන පිරිස කොහොම වෙයිද දන්නේ නැහැ ඉදිරියේදී මම වැඩි කාලයක් ගන්න නැහැ පුතේ එයාට අවස්ථාව දෙනවා ඊට කලින් මම පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් මේ දරුවා පුතේ පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ 2021 ශිෂ්‍යත්වයේ දීපු දරුවෙක් ශිෂ්‍යත්වයේ දීපු දරුවෙක් පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ පුතේ පළවෙනියා ප්‍රථම ස්ථානය මෙයා දිනාගත්තා මම කියන විස්තර වැරදි නම් ඔය චිත්ත නිවැරදි කරන්න. දැන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය පන්තියක තමයි ඉගෙනුම ලබන්නේ. ඉතින් ඔජිත් දුලංජන සිල්වා. පුතේ මෙයා මේ පුතා අපි 5 ශ්‍රේණියේ ඉඳලා පුතේ විවිධ වැඩසටහන් වල නිරත වුණා. විශේෂයෙන් ග්‍රහය ගැන මට මතකයි පුතේ ඒ දවස්වල මේ ග්‍රහලෝකාගාරයෙන් වැඩසටහනක් කරා අපේ ශිෂ්‍යත්වය මෙහෙවන ජනප්‍රිය ගුරුතුමෙක් නාම රත්නායක සර් මට මතකයි එතුමත් එක්ක සම්බන්ධතාව වැඩසටහන කරේ. ඉතින් මම කතා කරලා මේ අවස්ථාව මේ දරුවට පොඩි අවස්ථාවක් දෙන්න කිව්වා මිනිත්තු 10ක් ඔජිත් දන්නවත් දන්නේ නැහැ සිදුවීම. ඉතින් ඒ වෙලාවේ මගේ ඉල්ලීමට අවස්ථාව දුන්නා. වැඩසටහන මම හිතන්නේ පැය දෙකක් දෙකමාරක් තිබුණා. ඔජිත් පුතාට විනාඩි 10ක් දුන්නා. වැඩසටහන ඉවරච්ච ගමන් කතා කරලා මට කිව්වා මේ කොහින්ද දරුවා කියලා. පස්සේ මම දරුවා ගැන කිව්වට පස්සේ මට කියනවා වැඩසටහනේ සාර්ථකම දේශනය කරේ ඔජිත් දරුවා කිව්වා. ඉතින් ඒ විනාඩි 10 මොන හරි ගැටලුවක් වුණොත් කට් කරන්න බලන්න ඔජිත් පුතා හිටියා කිව්වේ. හැබැයි කට් කරේ නැහැ විනාඩි 10 දීලා. මට ඉවරෙච්ච ගාම කතා කරලා කියනවා කොහෙන්ද මේ දරුවා කියලා. ඉතින් ඒ තරමට එයා ලොකු මෙහෙයක් ඉදි කරා. ඉතින් මම හිතන්නේ ඒ හඳුන්වා දීම ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. නාසා ආයතනයේ ළමා තානාධිපති විදියට හිටියා. මුලින්ම මම අමල් සර් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මං ගැන මටත් වඩා හොඳට හොඳ හැඳින්වීමක් කළා සර්. ඒ වගේම සර් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීපු එක ගැන. මම දැන් සර් මං ගැන හොඳ හැඳින්වීමක් කරා. මමත් මං ගැන පොඩ්ඩක් කියන්නම්. මම මේ වෙද්දි කොළඹ ආනන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනු ලබන ශිෂ්‍යයෙක්. ඒ වගේම දැන් අද අපේ මේ දේශනය කරන්නේ තාරකා විද්‍යාව සම්බන්ධයෙන්. තාරකා විද්‍යාව සම්බන්ධයෙන් මම පොඩි කාලේ ඉඳලම ගොඩක් නාසා ආයතනය වගේ ආයතන සමග තරඟවල සහභාගී වෙලා ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඒ වෙන වගේම මේ වෙනකොට අපේ පාසලේ තාරකා විද්‍යාව සංගමේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගවලින් පදක්කම් සහතික රැසක් ලබාගෙන තිනවා. ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා. ඉතින් මම හිතනවා අද මගේ බලාපොරොත්තුව මේ දේශනයක් කිව්වට ඒකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තමයි මම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එතකොට තමයි මම හිතන විදිහට හොඳ ළමයට දෙයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර මම ගොඩාලට අද ගොඩක් සාමාන්‍ය තාරකා විද්‍යාවේ මූලික දේවල් ටිකක් තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඔයාලට ඕනම ප්‍රශ්නයක් තිබ්බොත් මම මේ දේශනේ ඉවරලා වෙලාවක් දෙනවා ප්‍රශ්න අහන්න. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙයක් අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලා chat එකට දාන්න මම සමහරවිට ප්‍රශ්න අහන්න පුළුවන්. chat එකට දාන්න නැත්නම් raise hand කරලා ඔයාලට උත්තරේ කියන්න පුළුවන්. හරි මේ එහෙනම් අපි දේශනේ පටන් ගමු. මං හිතනවා ඔයාලා හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. හරි. ඔයාලට මේක බැලු බැලමටම මං හිතන්නේ කියන්න පුළුවන් ඔයාලට මේ පේන්නේ මොකක්ද කියලා. පුළුවන්ද මේක මොකක්ද කියලා කියන්න? මේක මගේ ශිෂ්‍යත්ව විභාගයටත් මේක සම්බන්ධයෙන් සාමාන්‍ය දේවල් අහනවා මම හිතන්නේ. මොකක්ද? මේ තියෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ. සෞරග්‍රහ මණ්ඩලයේ දැන් සාමාන්‍යයෙන් අපිට
කියලා දෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා ග්‍රහලෝක තියෙනවා තමනන්ද ග්‍රහක තියෙනවා වාමන ග්‍රහලෝක තියෙනවා තව ධූමකේතු තියෙනවා වල්ගාතරු ඒ වගේ දේවල් දූවිලි අංශු තියෙනවා වගේ දේවල් තමයි අපිට කියලා දෙන්නේ. ඉතින් මේ ගොඩක් වෙලාවට මූලිකවම දැනගන්න ඕනේ මේ දේවල්. ඉතින් මේ හරි ප්‍රශ්නයක් අහන්නම් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කීයක් තියෙනවද? ඔයාලට මයික් එක ඔන් කරලා උත්තර දෙන්න පුළුවන්. ඔව් හයයි. සෞරග්‍රහ මණ්ඩලයේ ඔව් ග්‍රහලෝක 8ක් තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් තියෙනවා. ඒ 8න් ඒ කියන්නේ ඒ 8ම කැරකෙන්නේ අපේ සූර්යයා වටා. ඒ කියන්නේ සූර්යයා තමයි අපේ ඒ ග්‍රහලෝක විතරක් නෙමෙයි මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන හැම දෙයක්ම මේ සූර්යයා වටා කරකෙන්නේ. මේ සූර්යයා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ලොක්කා බොස් වගේ ඉන්නේ මෙයා. ඒ කියන්නේ මෙයා විසින් තමයි අනිත් හැමදේම පාලනය වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ සූර්යයා මේ වගේ වස්තුවක් ඉතාමත් විශාලයි. මේ අපිට ගත්තොත් අපේ පෘථිවි වගේ පෘථිවි ලක්ෂ ගාණක් මේක ඇතුළට දාන්න පුළුවන්. ඒ තරම් මේක ලොකුයි. ඉතින් මේ සූර්යයා අර මම කිව්වානේ මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය පාලනය කරන්නේ සූර්යයා කියලා. ඉතින් මේ විදිහට මේ සූර්යයා G වර්ගයේ තාරකාවක්. ඒ වගේම මේ සූර්යයා විසින් පාලනය කරන අපේ මේ සෞරග්‍රහ මණ්ඩලය දැන් ඔයාලා හරි මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලා දැන් ගෙදර ඉන්නේ නිකන් ගෙදර ඉන්න පුළුවන්. ඔයාලා කාමරේ ඉන්න පුළුවන්. ඉන්නේ නිකන් සාමාන්‍යයෙන් වාඩි වෙලා කිසිම හෙලවෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට තේරෙන්නේ නැති වුණාට අපේ මේ පෘථිවිය භ්‍රමණය වෙනවා කියලා ඔයාලා දන්නවා. ඒ වගේ අපේ මේ පෘථිවිය තමන් වටේත් භ්‍රමණය වෙනවා සූර්යයා වටේත් භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ මේ ග්‍රහලෝකෙම කැරකි කැරකි තමයි තියෙන්නේ. ඊට අමතරව අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ පැයට කිලෝමීටර 7,20,000ක වේගෙන් අපේ ක්ෂීරපතේ වටේ කරකිනවා. එච්චර වේගකින් ගිහිල්ලත් අපිට මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේක අර එහෙම තමයි මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම කැරක හැම වෙලෙම අපි ගමන් කරනවා. වටේ ගමන් කරනවා. ඒ වගේ මේ සූර්යයා ගැන තව කිව්වොත් මේ සූර්යයාත් අංශක 7.25ක් ආනත වෙලා තියෙන්නේ. ඉතින් මේ සූර්යයා තමයි අර මං කලින් කිව්වා වගේ මේ හැම දෙයකන අපේ පෘථිවි ජීවයේ තියෙන සූර්යයා හින්දා දැන් උදාහරණ දෙයක් ගත්තොත් සූර්යයා කියන්නේ තරුවක්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගෙන් ඔයාලගෙන් අහුවොත් පෘථිවියට ළඟින්ම තියෙන තරුව කියලා මොකක්ද කියලා ඔයාලා අනිවාර්යෙන් දෙන උත්තරේ සූර්යයා. මොකද සූර්යයා තමයි දවල්ට පායන එකම තරුව. ඒ වගේ කරුණු තියෙනවා. ඊළඟට සූර්යයට ළඟින්ම තියෙන ග්‍රහලෝකෙ මොකද්ද? බුද. හරියටම හරි මල්ලි. බුධ තමයි සූර්යයාට ළඟින්ම තියෙන ග්‍රහලෝකෙ වගේම සෞරග්‍රහ මණ්ඩලෙන්න තියෙන පොඩිම ග්‍රහලෝකෙත් බුධ ග්‍රහයා. ඉතින් මේ ඔයාලට පේන මේ බුධ ග්‍රහයා මේ බුද්ධට ඇත්තටම අපිට සාමාන්‍යයෙන් අහස බැලුවහම බුද්ධ කියන්නේ අර හරියට හැම වෙලෙම පේන්නේ නැති ග්‍රහලෝකයක් පේනවා. නමුත් මේක අර ඉරට ගොඩක් ළඟින් තියෙන හින්දා පේන්න අමාරුයි. මොකද ගොඩක් අර ශිතිදයට ආසන්නයෙන් තියෙන්නේ. හින්දා පේන්නේ නැහැ. ඒ වගේම මේ බුධ කියන්නේ ගොඩක් පොඩි ග්‍රහලෝකයක්. මොකද මේ කියන්නේ මේ බුධ අපේ හඳ තියෙනවනේ. අපේ හඳට වඩා පොඩ්ඩයි ලොකු. ඒ වගේම ගැනිමී ටයිටන් වගේ හඳවල් එක වලත් මේක ගොඩක් පොඩි. ඒ වගේම මේ ඔයාලා හැමෝටම මේ තැන් තැන්වල මේ වලවල් වගේ පේනවනේ. මේ වගේ වලවල් අපේ හඳෙත් තියෙනවා. මේ මේක සිද්ධ වෙලා තියෙන්නේ මොකද මේ බුදට වායු ගෝලයක් නැහැ. එතකොට අර උල්කාපාත වගේ දේවල් කඩාගෙන වැටෙනවා. ඒ වගේ කඩාගෙන වැටලා තමයි මේ වලවල් වගේ හැදිලා තියෙන්නේ. ඒ වගේම බුද තමයි
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දෙවනියට වැඩිම උණුසුමක් තියෙන ග්‍රහලෝකය. හරි. එතකොට ඔයාලා බලනවා එහෙනම් මෙච්චර ඉරට ළඟින් තිබිලත් මේක තමයි 2. එහෙනම් වැඩියෙන්ම උණුසුමක් තියෙන මොන ග්‍රහලෝකෙද කියලා ඔයාලා හිතනවා ඇති. ඒකට උත්තරේ දන්නේ නැහැ ඉන්නවද? සිකුරු. සිකුරු. සිකුරු ගැන මම ඉස්සරහට කතා කරන්නම්. මොකද ඊළඟට තියෙන සිකුරුනේ. එතකොට මේ බුධ ග්‍රහයා සාමාන්‍යයාගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 420ක් 430ක් විතර වෙනවා. ෆැරන්හයිට් අංශක 800ක් විතර වෙනවා. ඒ වගේම මේක දැන් පෘථිවි ඉඳන් බැලුවා වගේ 3 ගුණයක් ළඟින් මෙයාට ඉර පේනවා. මේක ගියොත් ඒ වගේම 3 ගුණයක්. ඒ වගේම පෘථිවියට ලැබෙනා වගේ 7 ගුණයක ඉර එළියක් මේ බුද්ධ ග්‍රහයාට ලැබෙනවා. ඊළඟට සිකුරු. හරි. ඔන්න තියෙනවා සිකුරු ග්‍රහය. මේ සිකුරු වල නිකන් ඔයාලට සිකුරු වල ඔයාලට පේනවා ඇති නිකන් මේ මීදුමක් වගේ නිකන් අර වායුන් වලින් තමයි හැදලා තියෙනවා කියලා ඔයාලට හිතනවා ඇති. ඒකට හේතුව තමයි ඒ කියන්නේ මේක ඇතුළේ මේකේ තියෙන අර වායු ගෝලය ඉතාමත් ඝන වායු ගෝලයක්. මේක තනිකරම මේක හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වලින්. ඔයාලට දැන් තාම 5 වසරේ ඔය ගොඩ ඉන්නේ ගොඩක් මම හිතන්නේ. ඔයාලට ඉස්සරහා ශ්‍රේණි වලට ගියහම ඉගෙන උගන්වයි. මේ වායුන්ගෙන් තමයි මේක ගොඩක් හැදලා තියෙන්නේ. හැබැයි මේක ඇතුළට ගියහම මේක තනිකරම අර අපේ පෘථිවිය වගේම ග්‍රහ ලෝකයක්. හැබැයි ජීවය නෑ. මොකද කාබන් ඩයොක්සයිඩ් වලින් හැදලා තියෙන හින්දා මේක ගොඩක් විෂ වායුන් තියෙන්නේ. එහෙනම් ජීවයක් පවතින්නේ නැහැ. ඒ වගේම අර මම කිව්වේ අර වැඩි මුණුසුමක් තියෙන ග්‍රහලෝක මේක කියලා. ඒකට හේතුවත් මේ වායු ගෝලෙම තමයි. මොකද මේකට ඇතුළට ඉරේලිය ගියාම මේ ඉරේලියට ආපහු එන්න විදිහක් නැහැ. මොකද ඒ තරමට මේක වායු ගෝලය ගණන් ආපහු පිටවීමක් නැහැ. ඒ කියන්නේ එක දිගට මේක ඇතුළෙම රැඳිලා තියෙනවා. ඒ හින්දා මේක ගොඩක් උණුසුම්. හරි. මේ මම ප්‍රශ්න වලට ඉස්සරහට උත්තර දෙන්නම්. ඒ වගේම මම හිතන්නේ ඒලියන්ස්ලා ගැන කතා කරනවාද කියලා. ඔව් මල්ලි කතා කරනවා. මොකද ඒක ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් කියලා මම හිතනවා. ඒ හින්දා ඒ ගැන අනිවාර්යෙන් කතා කරනවා. හරි. සිකුරට පස්සේ තියෙන්නේ මොකද? ඒක ගැන නම් ඔයාලා හැමෝම හොඳටම දන්න එකක්. හරියටම හරි. පෘථිවිය තමයි තියෙන්නේ. පෘථිවිය. ඔයාලට පේනද අපේ පෘථිවිය තියෙනවා. ඔය බැලුවොත් ලංකාව තියෙන්නේ මේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි ලංකාව. මේක තමයි අපි ඉන්නේ. ඉතින් පෘථිවිය තමයි දැනට ජීවය තියෙනවා කියලා හොයාගෙන තියෙන එකම ග්‍රහලෝකය. ජීවය තියෙනවා කියලා හොයාගෙන තියෙන එකම ග්‍රහලෝකය. හැබැයි අර ඒලියන්ස්ලා ගැන කතා කරද්දි මේ ගැන අපිට තවත් කතා කරන්න පුළුවන්. ඒ වගේම ජීවය තියෙනවා කියලා කියන තව තැන් තියෙනවා. ඒ වගේම ඒ වගේ තැන් ගැනත් මම අද කතා කරන්න ටිකක් බලාපොරොත්තු වෙනවා. ඒව ගැන ගැඹුරින් අපි ඉස්සරහ දේශනවලදී කතා කරමු. පෘථිවියට හඳක් තියෙනවා. අපේ හඳටත් අර කිව්වා වගේම මම අර බුද ගැන කිව්වා වගේම වායු ගෝලයක් නැහැ. ඒ වගේම පෘථිවිය වටේ අර ගොඩක් අභ්‍යවකාශ මේ ස්පේස් ක්‍රාෆ්ට්ස් තියෙන අභ්‍යවකාශ යානා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා හැමෝම අහලා ඇති මම හිතන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය ගැන. ඒකත් තියෙන්නේ පෘථිවියට ආසන්නයි. කියන්නේ මේ පෘථිවිය වටා තමයි මේ හැමදේම කක්ෂගත වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ එක එක නම් යන්නේ මේ ඔක්කොම මේ දින අභ්‍යවකාශ යානා. ඒ වගේම හබල් දුරේක්ෂය වගේ ගොඩක් ඒවා තියෙනවා. හරි ඒව ගැන අපි පස්සේ කතා කරමු. මොකද තාරකා විද්‍යාව ගැන කතා කරද්දී අනිවාර්යෙන් අභ්‍යවකාශ ගවේෂණය ගැන කතා කරන්න ඕනේ. හරි එහෙනම් අපි ඊළඟ හඳට. හඳ
මේ සෞරග්‍රහ මණ්ඩලයේ අපිට හම් වෙන පළවෙනි හඳ මේක. මොකද බුදටයි සිකුරටයි හඳවල් නැහැ. මේ හඳ එතකොට හරි. හඳට තමයි මිනිස්සු මුලින්ම ගිය අභ්‍යවකාශ වස්තුව හඳ. හඳට ගියපු පළවෙනි මිනිස්සයා කවුද කියලා දන්නවද? Neil Armstrong. හරියටම හරි මල්ලි. නීල් ආම්ස්ට්‍රෝන් තමයි 1969 ජූලි 20 වෙනිදා හඳට පා තැබුවේ. එයා තමයි පළවෙනි මිනිස්සයා. ඊට පස්සේ මිනිස්සු 11ක් ඒ කියන්නේ සම්පූර්ණයෙන් මිනිස්සු 12 දෙනෙක් හඳට පා තබලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ යවනවා ආටමිස් 2 කියන මිෂන් එකනොත් හඳට මිනිස්සුන් යවන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. හඳේ ගුරුත්වාකර්ෂණය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ හිතන්නකෝ උදාහරණයක් විදිහට වාගේ බර පෘථුවියේදී වගේ 5න් එකක ප්‍රමාණයක් තමයි හඳේදී තියෙන්නේ. ඒ තරම් ගුරුත්වාකර්ෂණය අඩුයි. ඒ වගේම මේ හඳයි පෘථුවියයි කේන්ද්‍ර කරගෙන ලැග්‍රේන්ජ් පොයින්ට්ස් කියලා කියනවා. ඒවල තමයි ගොඩක් අභ්‍යවකාශ යාන අපි රඳවලා තියෙන්නේ. ඒකට යක් බැරෑරුම් මාතෘකාවක්. ඒ ගැනත් අපි කතා කරමු. හරි. දැන් පෘථුවියට පස්සේ තියෙන්නේ මොකද්ද? තියෙන ග්‍රහලෝකෙ මොකද්ද? Angaharu. අඟහරු. අඟහරුට අපි කියනවා අන්වර්ථ නාමයක් කියනවා. මොකද්ද? අපි අඟහරු කිව්වහම නිකන් ඒ නම කිව්වහම අඟහරු තමයි මතක් වෙන්නේ. රතු ග්‍රහ රතු ග්‍රහයා කියලා තමයි අඟහරුට කියන්නේ. Ratu Grahaya. මොකද මේක බැලූ බැල්මටම ඉතින් රතු පාටයි. රතු පාට වෙලා තියෙන්නේ මේ රතු පාට ඉස්සර මේකත් පෘථුවිය වගේ ලස්සනට තිබ්බ කියලා තියෙනවා විශ්වාස කරනවා. මේක මෙහෙම වෙලා තියෙන්නේ අර තියෙන සූර්ය සුළඟ කියලා concept එකක් තියෙනවා. ඒ සූර්ය සුළඟ එනවා. ඒ කියන්නේ අපේ පෘථුවිය සූර්ය සුළඟින් ආරක්ෂා වෙලා තියෙන්නේ ඕසෝන් ස්තරයේ හින්දා. හැබැයි මේකට එහෙමයක් තිබිලා නෑ අඟහරු වලට ඒ කාලේ. ඒ හින්දා මේක සම්පූර්ණයෙන් අර ජීවය ඔක්කොම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේක රතු පාට වෙන්න හේතුව තමයි මේකේ මේ හැමතැනම එක්තරා විශේෂ මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒ තමයි අයන් ඔක්සයිඩ්. අයන් ඔක්සයිඩ් කියලා අපි සාමාන්‍යයෙන් විද්‍යාත්මක නාමයක් විදිහට කියන්නේ මලකඩ වලට. එතකොට මේ හැමතැනම නිකන් අර මලකඩ පාට වගේ පාටක් තියෙන්නේ මේකේ. මේ උඩ ඔයාලට දකින්න පුළුවන් අයිස් ද්‍රව තියෙන්නේ මේවල ජලය සුළු ප්‍රමාණයක් තියෙනවා. මේකෙත් වායුගෝලයේ 99%ක්ම තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේම අර මම කිව්වනේ අර ජීවයේ තියෙන පොද මිනිස්සු ජීවය හොයනවා කියලා. ඒ වගේ අඟහරු කියන්නේ මිනිස්සු ජීවය ඇති කරන්න වාසස්ථාන හදාගන්න උත්සාහ කරන ප්‍රධානම ස්ථාන වලින් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේ විද්දිත් NASA ආයතනයෙන් SpaceX වගේ ආයතන වලින් ගොඩක් මිෂන්ස් මේකට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි මේ ඔයාලා ගොඩක් ප්‍රශ්න ගැන මේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකටම මම අන්තිමේදී උත්තර දෙන්නම්. ඒ වගේම හරි මාස්ට තියෙනවා හඳවල් දෙකක්. හැබැයි මේ හඳවල් දෙකම අපේ පෘථිවිය හඳ තරම් ලස්සන නෑ. ඒවා තමයි ෆෝබෝස් ඩෙයිමෝස්. මේ ඇත්තටම මේ හැම ග්‍රහලෝකයකටම වගේ නම දාලා තියෙන්නේ එක එක මිත්‍යා කතාවලින් චරිතවලින්. උදාහරණයක් විදිහට ගත්තොත් ඒක ඇත්තටම ගොඩක් කතා කරන්න තියෙන මාතෘකාවක් මේ මිත්‍යා කතා ගොඩක් ග්‍රීක මිත්‍යා රෝම මිත්‍යා කතා වලින් තමයි නම් දාලා තියෙන්නේ. ඒක ගැන කතා කරන්න ගියොත් වෙනම දේශනයක් කරන්න වෙනවා. මේ ඒක ඇත්තම තාරකා විද්‍යාවට ලොකු අදාළත්වයක් නැහැ. හැබැයි ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. මේකේ තියෙන හඳවල් දෙකේ නම් තමයි ෆෝබෝස් සහ ඩෙයිමෝස්. හරි. මේ බුධ සිකුරු පෘථිවි අඟහරු කියන ග්‍රහලෝක හතරෙන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළත කොටස ඒ කියන්නේ ඇතුළත කොටසේ ග්‍රහලෝක හතරයි පිටත කොටසේ ග්‍රහලෝක හතරයි තියෙන්නේ. ඇතුළත කොටසේ ග්‍රහලෝක ටික ඉවර වෙනවා. අඟහරුට පස්සේ තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ ග්‍රහලෝක නෙමෙයි මං අහන්නේ. අඟහරුට පස්සේ තියෙන ග්‍රහලෝකේ අඟහරුයි අතර නිකන් අර
විශේෂ බෙල්ට් එකක් වගේ දෙයක්. හරියටම හරි. ග්‍රහක වලල්ල. ග්‍රහලෝක ග්‍රහක වලල්ල මං හිතන්නේ මේක මොනේ පොඩ්ඩක් ඉන්න. අ, ග්‍රහක වලල්ලේ ගොඩක්ම තියෙන ග්‍රහක මං හිතන්නේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ තියෙනවා. ඒකෙන් තියෙන ලොකුම ග්‍රහකේ. ඒ කියන්නේ ග්‍රහක ගැන මම වෙනම තව පොඩ්ඩෙන් කතා කරන්න. ඒකේ තියෙන ලොකුම ග්‍රහකය තමයි වෙස්ටා. හැබැයි ඒ කියන්නේ ඉස්සර ලොකුම ග්‍රහකය විදිහට සැලකුවේ සෙරස් කියන ග්‍රහකය. හැබැයි මේ වෙද්දී ඒක වාමන ග්‍රහයෙක් කියලා පිළිගෙන තියෙනවා. වාමන ග්‍රහලෝක ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා. මේ තියෙන වෙස්ටා කියන ග්‍රහකේ ගොඩක් ලොකුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර අපේ ග්‍රහලෝක තරම් ලොකු නැති වුණාට සාමාන්‍යයෙන් ලොකුයි. හරි. ග්‍රහක වලල්ලෙන් පස්සේ තියෙන්නේ බ්‍රහස්පති. බලමු බ්‍රහස්පති කොහෙද? බ්‍රහස්පති ගැන කතා කරොත් බ්‍රහස්පතිගේ විශේෂත්ව ගොඩක් තියෙනවා. බ්‍රහස්පති තමයි ලොකුම ග්‍රහලෝකය. මේක ඇතුළට පෘථිවි 1300ක් දාන්න පුළුවන්. ඒ තරම් ලොකුයි. ඉර තරම් ලොකු නැති වුණාට ගොඩක් ලොකුයි. මම බැලු බැලමට ඔයාලට පේනවා මේ හැමතැනම වායුන් මේ තියෙන්නේ ගොඩක් වායුන් තියෙන්නේ. ඔව්. ඒ වගේම ඔයාලට මේ මෙතන පේනද නිකන් අර රතු පාට ලොකු ලපයක් වගේ තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයා අහලා තියෙනවද? මහා රතු ලපය ගැන. අහලා තියෙනවද? නෑ හරි. මේ මහා රතු ලපය කියන්නේ මල්ලි මෙතන ඔයාලා හිතෙන්නේ මේක නිකන් වායුවකින් හැල්ලා තියෙන්නේ. මේක මොකක් වෙන්න පුළුවන්ද? මේ මහා රතු ලපය තමයි මම මේ පෙන්නේ. ඒක මොකක් වෙන්න පුළුවන්ද? හරි මම කියන්නම්. ඒක ලොකු සුලි කුණාටුවක් එතන තියෙන්නේ අවුරුදු 3000. ගබඩා කරලා තියෙන ස්ථානේ මොකද්ද මල්ලි? වායු ගෝලය ගබඩා ගන්න තැන නෑ මල්ලි මේක මෙතන ලොකු හොඳ උත්තරයක් උත්තරයක් මේ මෙතන තියෙන සුලි කුණාටුවක් මල්ලි. අවුරුදු 3000ක් තිස්සේ මේක එකම තැනක තියෙන්නේ. ඒ කියන්නේ එකම විදිහට මේක එක දිගට වැඩ කරනවා. ඒ වගේම මේ බ්‍රහස්පති ගැන කතා කරාම බ්‍රහස්පති තමා වැඩිම ගුරුත්වාකර්ෂණ ග්‍රහලෝක අතරින් වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන මෙයාට. මොකද ග්‍රහලෝකෙ ලොකු වෙන්න ඒක වටේ තියෙන ගුරුත්වාකර්ෂණයේ බලය වැඩි. හරි. දැන් ගුරුත්වාකර්ෂණය ගැන කතා කරද්දී තව දෙයක් අහන්න. ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ කවුද? අයිසෙක් නිව්ටන්. අයිසැක් නිව්ටන්. ඔයාලා අනිවාර්යෙන් අර ඇපල් ගෙඩිය ඔලුවට ටිච්ච කතාව අහලා ඇති. හරි. ඒ වගේම මේ බ්‍රහස්පතියේ ඉන්නවා හඳවල් ගොඩක් තියෙනවා මේ බ්‍රහස්පතිට. හැබැයි මේ හඳවල් අතරින් ප්‍රධානම හඳවල් හතරක් තියෙනවා. ඒ හතර හොයාගත්තේ එක්තරා විද්‍යාඥයෙක් 1610 දී මෙයා මේක හොයාගත්තේ. ඒ හොයාගත්ත විද්‍යාඥය වෙනුවෙන් මේ ග්‍රහලෝක එක්තරා නමකින් හඳුන්වනවා. ඒ විද්‍යාඥයා කවුද කියලා දන්නවද? ඔයාලා අනිවාර්යෙන් අහලා තියෙනවා. එයා ඉතාලියානු ජාතික ගැලිලියෝ ගැලීලි කියන විද්‍යාඥයා. හරි අපි මුලින්ම මේව ගැන කතා කරොත් ගැනිමීඩ්. ගැනිමීඩ් තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ලොකුම හඳ. හරිද? මේ වගේ තමයි තියෙන්නේ. ඒ වගේ මේකේ ගොඩක් සිලිකන් වගේ දේවල් තියෙනවා කියලා විශ්වාස කරනවා. තාම හරියටම තහවුරු කරලා නැහැ. ඒ වගේම ඊළඟට තියෙනවා අයෝ. අයෝ ඒ කියන්නේ අයෝ තමයි මම හිතන්නේ මේ බ්‍රහස්පතියට ළඟින්ම තියෙන හඳ. අයෝ වල මේ ගොඩක් ඔයාලට නිකන් අර වලවල් වගේ පේනවනේ අර හඳේ වගේ. අර දැන් අර
හඳේ වලවල් හැදලා තියෙනවා කිව්වේ මම ඔයාලට කලින් කිව්වාගේ ගොඩක් ග්‍රහක වැටිලා. මේකේ සමහර ඒවා හැදිලා තියෙන ග්‍රහක වැටිලා. හැබැයි ගොඩක් වෙලාවට මේක වෙන්නේ ගිනි කඳු තියනවා ගොඩක්. මේ ගිනි කඳු පුපුරනවා. මේ කියන්නේ හැම වෙලේම වගේ ගිනි කන්දක් අනිවාර්යෙන් පුපුරන ගමන් තියෙන්නේ. දැනටත් සමහරට පුපුරනවා ඇති. ඒ හින්දා තමයි මේ වගේ වෙලා තියෙන්නේ. ඒ වගේ තවත් තියෙනවා හඳවල් දෙකක් තියෙනවා. ඊළඟට කියනවා කැලිස්ටෝ. කැලිස්ටෝත් මේ වගේ මම හිතන්නේ මේක වෙන්න ඕනේ මේ බ්‍රහස්පතිගේ හදවල් අතරින් පොඩි මේක. ඊට පස්සේ ඊළඟ එක තමයි මම හිතන්නේ වැදගත්ම එක. මොකද ඒක අර මම කිව්වේ අර ජීවේ තියෙනවා කියලා. අන්න ඒ ජීවේ තියෙනවා කියලා කියන තැන් වලින් ප්‍රධානම එකක් මේක. මේක තමයි යුරෝපා. යුරෝපා මේ ගොඩක් වල සුදු පාටට පේන්නේ මේක මේ ඔක්කොම තනි කර තියෙන අයිස්. මේ අයිස් ඇතුලේ වතුර තියෙනවා කියලා විශ්වාස කරනවා. මොකද අයිස් හැදෙන්නේ ගොඩක් වෙලාවට වතුර වලින්. මොකද ඒ වගේම වතුර තියෙන තැනක ජීවය ඇති වෙන්න සාධක ගොඩක් තියෙනවා. ඒ වගේ දේවල් ආතර් සී ක්ලාක් එයාගේ 2061 කියන පොතේ සඳහන් කරලා තියෙනවා මේ යුරෝපාවල ජීවය තියෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ගැන විද්‍යාඥයෝ පරීක්ෂණ කරමින් පවතිනවා. හරි. ඊළඟට තියෙන්නේ ගොඩක් ඊළඟ ග්‍රහලෝකේ තමයි සෞර ග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහලෝක කියලා හඳුන්වන්නේ. මොකද්ද? සෙනසුරු. සෙනසුරු. හරි එහෙනම් අපි දැන් සෙනසුරු වලට යමු. සෙනසුරු ගොඩක් ලස්සන වෙන්නේ එයාගේ මේ තියෙන වලලු හින්දා. මට මතක විදිහට මෙතන වලලු පද්ධතීන් 7ක් තියෙනවා. හැබැයි සෙනසුරු නෙමේ සෞර ග්‍රහ මණ්ඩලයේ වලලු තියෙන එකම ග්‍රහයක්. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ වලලු තියෙන ග්‍රහලෝක තියෙනවා 4ක්. ඒ අතරින් එකක් විතරයි සෙනසුරු කියන්නේ. අනිත් තුන තමයි බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන්. ඉතින් මේ සෙනසුරුගේ මේ වලලු ඔක්කොම වගේ හැදිලා තියෙන්නේ දූවිලි වලින් නැත්නම් අයිස් වලින්. ඒක අපිට ගොඩක් ළඟට පේන්නේ නැහැ. දූවිලි වලින් අයිස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම මෙයාට තවත් වාර්තාවක් තියෙනවා. මෙයාට තමයි වැඩිම හඳවල් ප්‍රමාණයක් ඉන්නේ. මෙයාට අපි ඉස්සර නම් කිව්ව හඳවල් 89ක් විතර ඉන්නවා කියලා. දැන් නම් හඳවල් 120ක් 150ක් විතර හොයාගෙන තියෙනවා මෙයාගේ හඳවල්. මෙයාගේ හඳවල් වලින් අර ජීවය ගැන අපි කතා කරද්දී අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙයා. එන්සෙලාඩස්. මෙයත් සෙනසුරට ගොඩක් ළඟින් තියෙන හඳක්. මේකේ තනිකරම අයිස් තියෙන්නේ. ඒ කියන්නේ යුරෝපාවල තරම් නැති වුණා අපිට මේක දැක ගන්න පුළුවන් අර ගංගා වගේ දේවල් දැක ගන්න පුළුවන්. ගොඩක්ම අයිස් වලින් හැදිලා තියෙන්නේ මේකත්. අර ඔයාලට මෙතන පේනවාද? නිකන් දුමක් වගේ යනවා. පේනවා ඇති කියලා මං හිතනවා. ඒකෙන් මේ අයිස් විදිනවා. ඒක ස්වභාවික සංසිද්ධියක්. එතකොට මේකෙත් ඕමලි ප්‍රශ්නයක් තියෙනවද? අයියේ දැන් අයියේ යන්නේ මේ මොන ග්‍රහලෝකෙද? මේක එන්සෙලාඩස් මලි මේක සෙනසුරුගේ හඳක්. හරි අයියේ thank you. හරි. එන්සෙලාඩස් ඒක ඔයාලට අර මම කිව්වා වගේ අයිස් විදින වල මෙතනට හොඳටම බලා ගන්න පුළුවන්. මේකේ ගොඩක් විශේෂයි. ඒ වගේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතුළෙම දැන් ගොඩක් තැන් තියෙන ජීවය තියෙන්න පුළුවන්. කිව්වා වගේ සෙනසුරට පස්සේ තියෙන යුරේනස්. යුරේනස් ටිකක් අර ගමන් කරන්නේ අමුතු විදිහකට. එයා අනිත් පැත්තට තමයි යන්නේ. මේ අර යුරේනස්කෙත් ඔයාලට අර වලලු පද්ධතිය බලා ගන්න පුළුවන්. ඒ වගේ යුරේනස් ගොඩක් ගමන් කරන්නේ කවුන්ටර් ක්ලොක් වයිස්. ඒ කියන්නේ ඔරලෝසුව යන ඔරලෝසුවේ කටු වෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන්නේ. ඒක තමයි කවුන්ටර් ක්ලොක් වයිස් කියන එක අදහස. ඒ කියන්නේ ඒ වගේ යන ග්‍රහලෝක දෙකක් තියෙනවා. එකක් යුරේනස් අනිත් එක සිකුරු.
සිකුරු වල ඒක අපිට ගොඩක් පේන්නේ නැහැ. යුරේනස් වල සාපේක්ෂව ඒක ගොඩක් පේනවා. ඒ වගේම යුරේනස්ටත් හඳවල් විශාල ප්‍රමාණයක් ඉන්නවා. 27ක් විතර ඉන්නවා මම හිතන්නේ. යුරේනස්ට පස්සේ අපි යන්නේ නෙප්චූන් ළඟට. නෙප්චූන් තමයි ඔව් මල් මොකද්ද ප්‍රශ්නේ? අයියේ නෙප්චූන් වලට කලින් අයියේ මේ ප්ලූටෝ කියලා හඳක් ග්‍රහ ලෝකයක් තිබ්බ නේද? ප්ලූටෝ කියන්නේ මල්ලි හරි මම ඒ ගැන කියන්නම්. ප්ලූටෝ 2008 වෙනකම් ප්ලූටෝ ග්‍රහ ලෝකයක් විදිහට සැලකුවේ. සමහර විට අම්මලා තාත්තලාගෙන් ආච්චිලා සීයලාගෙන් ඇහුවහම ග්‍රහ ලෝක කීයක් තියෙනවද කියලා 9ක් තියෙනවා කියලා කියයි. මොකද එයාලගේ කාලෙදී ග්‍රහ ලෝක 9ක් තිබ්බා. හැබැයි 2008 දී ප්ලූටෝව ග්‍රහ ලෝකයක් කියන තත්ත්වෙන් අයින් කරලා එයා වාමන ග්‍රහ ලෝකයක් කරනවා. එයා වාමන ග්‍රහ ලෝකයක් කරනවා. ඒ කියන්නේ එයාට ග්‍රහ ලෝකයක් වෙන තරම් සුදුසුකම් නැහැ කියලා. ඒක ටිකක් බැරෑරුම් මාතෘකාවක්. හරි. අපි නෙප්චූන් ගැන කතා කරමු. නෙප්චූන් තමයි සූර්යයාගේ ඉඳන් ගොඩාක්ම දුරින් පිහිටලා තියෙන ග්‍රහ ලෝකේ. අර බ්‍රහස්පතිගේ වගේ මේකෙත් තියෙනවා ලපයක්. මෙයාගේ ලපේ කළු පාටයි හැබැයි. මේ තියෙන මේක අපි කියන්නේ අරක මහා රතු ලපේනේ. මේකට කියන්නේ මහා කළු ලපේ කියලා. ග්‍රේට් බ්ලැක් ස්පොට්. මේක අර බ්‍රහස්පතික එක වගේ භාගයක් විතරයි ලොකු. ඒ කියන්නේ අරක තරම් ලොකු නෑ. ඒ වගේම මේ නෙප්චූන් තමයි සීතලම ග්‍රහලෝක කියලා කියනවා. සමහරු කියන යුරේනස් කියලා. හැබැයි නෙප්චූන් තමයි ගොඩක් දුරටම සීතල වෙන්නේ. ඒ වගේම මේ නෙප්චූන්ගේ ගොඩාක් වේගින් යන සුළි කුණාටු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේක යන සුළි ගොඩක් වේගෙ වැඩි. පැයට කිලෝමීටර් 400ක විතර වේගෙන් යනවා මම හිතන්නේ. ඊටත් වැඩි වෙන්න පුළුවන්. මේකේ තියෙන මෙයාගේ ලොකුම හද තමයි ට්‍රයිටන්. හරි. දැන් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගැන අපි කතා කරා. ඊළඟට අර මල්ලි කියපු හින්දාම අපි යමු ප්ලූටෝ බලන්න. මෙන්න මෙතන තමයි ප්ලූටෝ ඉන්නේ. මේ තියෙන ප්ලූටෝ. මෙයාගේ ගොඩක් අර දුර හින්දාම අයිස් වගේ තමයි තියෙන්නේ. එයාගෙන් ප්ලූටෝට හඳවල් 5ක් විතර ඉන්නවා මං හිතන විදිහට. මේ මෙතන පේන්නේ චාරෝන් කියන එයාගේ හඳ. ඉතින් මේ තමයි ප්ලූටෝ. ප්ලූටෝ අර නෙප්චූන්ටත් වඩා ගොඩ දුරින් තමයි තියෙන්නේ. කියන්න මල්ලි. එතකොට අයියේ මං අයියේ අපේ තාත්තගෙන් ඇහුවා මේ ඇත්තටම ප්ලූටෝ මේ කියන නම මල්ලි මට හරියට පැහැදිලි නෑ chat එකට දාන්න පුළුවන්ද? සිග්නල් ප්‍රශ්නයක් මං හිතන්නේ. හරි. ප්ලූටෝටත් හඳවල් 5ක් ඉන්නවා. ඒ කියන්නේ ප්ලූටෝ හරි. මම කියන්නම් ප්ලූටෝ ඇයි ග්‍රහ ලෝකෙකින් තත්ත්වෙන් අයින් කරේ කියලා. මොකද ප්ලූටෝ අර සාමාන්‍යයෙන් ග්‍රහ ලෝකයක් වෙන්න සුදුසුකම් කීපයක් තියෙන්න ඕනේ. එකක් තමයි එයාට හඳක් ඉන්න ඕනේ. ඒ කියන්නේ එයා හඳක් එයා වටා භ්‍රමණය වෙන උපග්‍රහයක් ඉන්නවනම් ඒ හඳ හෝ ස්වභාවික චන්ද්‍රිකාවක් කියලා අපි කියමු. ඒක මේකට වඩා ලොකු වෙන්න බෑ. හැබැයි මේ ප්ලූටෝගේ චාරෝන් කියන උපග්‍රහය අර ප්ලූටෝගේ සයිස් එකටම වගේ ඉන්නවා. එතකොට නිකන් ඒක සුදුසුකමක් වෙන්නේ නැහැ. ඒ වගේම ප්ලූටෝගේ ඕබිට් එක තියෙනවානේ. ඕබිට් එක කක්ෂය එච්චර පිරිසුදු නෑ. ඒ කියන්නේ සාමාන්‍ය කක්ෂයක් වුණාම මේ කක්ෂේ ඒ ග්‍රහලෝකෙ විතරයි යන්න පුළුවන්. හැබැයි ප්ලූටෝයේ කක්ෂේ ගොඩක් අර දූවිලි තව ග්‍රහක ගොඩක් දේවල් ඒ අතරමැද තියෙනවා. ඒ හින්දා මේ වගේ ගොඩක් හේතුන් නිසා ප්ලූටෝ වාමන ග්‍රහලෝකයක් බවට පත් කරලා තියෙනවා. ග්‍රහක තත්ත්වයෙන් අයින් කරලා තියෙනවා. මේ වල තවත් තියෙන මේ ප්ලූටෝගේ හඳවල් නික්ස්
ස්ටයික්ස්, කර්බරෝස්, හයිඩ්‍රා, චාරෝන් කියන්නේ මේ හඳවල් පහ. හරි. මේ වගේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහලෝක කීයක් තියෙනවද එතකොට? එකක් ප්ලූටෝ. තව කීයක් තියෙනවද? හරි. ප්ලූටෝයි තව හතරක් තියෙනවා. ඒ තමයි සෙරස්, එරිස්, හවුමියා, මේක් කියන ඒවා. අ, ඒවා අර ප්ලූටෝ තරම් විශේෂ නෑ. මම අර සෙරස් ගැන කිව්වා. සෙරස් හරි. යංගෝ සෙරස් බලන්න. සෙරස් කලින් ග්‍රහකයක් විදිහට තිබ්බේ. හැබැයි දැන් ඒක වාමන ග්‍රහලෝකයක් බවට පත් කරලා තියෙනවා. මොකද මේක ගොඩක් අර රවුම් සාමාන්‍යයෙන් ග්‍රහකයක් කියන්නේ මේක නිකන් අර බෝලයක් වගේ පේනවනේ ඔයාලට මේක බැලුවහම ග්‍රහකයක් කියන්නේ නිකන් අර ඉරෙගියුලර් ෂේප් එකක් තියෙන. ඒ කියන්නේ අමුතුයි ඒක. හැඩේ අමුතුයි. මේක එහෙම නෑ. මේක සාමාන්‍යයෙන් අර වාමන ග්‍රහලෝකයක් අර තියෙන්න ඕන ගොඩක් දේවල් මේකට තියෙනවා. ඒ හින්දා මේක වාමන ග්‍රහලෝකයක් බවට පත් කරලා තියෙනවා. හරි. ඊළඟට අද අපි මේ සෙෂන් එකේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සෞර ග්‍රහ මණ්ඩලය ගැන කතා කරා. ඊළඟට අපි පොඩ්ඩක් යමු ග්‍රහක ගැන කතා කරන්න. හරි. මේ ඔයාලට මේ නිල් පාට තිත් වලින් මේ පේන හැම එකක්ම ග්‍රහක. ඒ කියන්නේ ඔයාලට ග්‍රහක මෙතන ලක්ෂ 10ක් ඊටත් වැඩි සමහර විට ගොඩාක් තියෙනවා. ඒ වගේම මේ ලොකුම ඒවාට තමයි මේ නම් ඔයාලට පේනවා ඇති. ඊරෝස්, ගැස්ප්‍රා, රියුගු, බෙනු, මැතිල්ඩා, ලෙව්කස්, ටිඩිමෝස් වගේ ගොඩක් තියෙනවා ලොකු ග්‍රහක. ඒ වගේම උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ පෘථුවිය ගාවෙත් පෘථුවිය ළඟත් ගොඩක් ග්‍රහක තියෙනවා. අපි පෘථුවිය ළඟට ගියොත් පෘථුවිය ළඟත් ඉතාම විශාල ග්‍රහක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ පෘථුවියට ළඟින් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අද මාර්තු 21 වෙනිදා අද රෑ 9:19 වෙද්දි පෘථිවිය ළඟින් ග්‍රහකයක් යනවා 2025 FK2 කියන ග්‍රහකය අපේ පෘථිවිය ළඟින් යනවා. ඒ කියන්නේ ළඟින් යනවා කියන්නේ අර අපිට කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒක අර පෘථිවියට කිලෝමීටර ලක්ෂ කිලෝමීටර ලක්ෂ 20ක් වගේ ආසන්න දුරකින් යනවා. එතකොට අපිට මේ ඇත්තටම මේ ගොඩක් ලොකු බලපෑමක් වෙන්නේ. ඒ වගේම අද රෑ 10යි කාලටත් තවත් ග්‍රහකයක් ළඟින් යනවා. මේ වගේ අර ගොඩක් ළඟින් යන ග්‍රහක තියෙනවා පෘථිවියට. හැබැයි මේ ඇත්තටම මේ පෘථිවියට කඩාගෙන වැටුණත් ලොකු බලපෑමක් වෙන්නේ මොකද අපේ වායුගෝලයේදීම මේවා විනාශ වෙලා යනවා අර පීඩණයට. ඒ හින්දා අපිට මේව වැදලා අපි විනාශ වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. හරි. ඊළඟට ජීවය ගැන කතා කරොත් මේ තියෙන්නේ අපේ ශීරපතේ. ශීරපතේ කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අහලා තිබ්බේ. ශීරපතේ කියන්නේ අපේ මන්දාකිනිය. මේ ශීරපතේ ගොඩක් තරු තියෙනවා. ඒ වගේම කළු කුහර තියෙනවා. ග්‍රහලෝක තියෙනවා. ග්‍රහක හඳවල් නැති දෙයක් නැහැ මේකේ. ඉතින් ඔයාලට මේ හැමතැනම මේ අර පේන්නේ එක එක සිම්බල්ස් වලින් මේ ඔක්කොම තරු. හරිද? මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ දැනට තරු පාදක කරගත්ත සෝලර් සිස්ටම්ස්. ඒ කියන්නේ තාරකා මණ්ඩල 4582ක් දැනට කන්ෆර්ම් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රහක 6150ක් හොයාගෙන තියෙනවා. ඒ වලින් අපේ පෘථුවියට සමාන ජීවේ තියෙන්න පුළුවන් ග්‍රහකත් තියෙන්න පුළුවන්. හරි. මම දැන් නිකන් අහඹු ලෙස මෙතනින් මොකක් හරි මේකක් අපි තෝරලා බලමු. හරි දැන් මේ මෙන්න මේ
මේක ඇත්තටම ඔයාලට පේන්නේ නැහැ මම හිතන්නේ. හරි. මෙන්න මේක ග්‍රහ ලෝකයක්. දැන් මේක ඔයාලා බැලුව බැලමට මේ වගේ එකක් අර අපි ඉස්සෙල්ලත් දැක්ක නේද කියලා හිතනවා ඇති. මේක මොකක් වගේද? මේක සම්පූර්ණ ඔව් මොකද්ද? මට නිකන් අය පාට පාට ලොලිපොප් එකක් වගේ. මේක මට නම් හිතෙන්නේ නිකන් බ්‍රහස්පති වගේ කියලා. බ්‍රහස්පති හැඩේම තමයි. මේක හැබැයි මේක බ්‍රහස්පතිට වඩා ලොකුයි. අපි බලමු මේක. බ්‍රහස්පතිත් එක්ක සංසන්දනය බ්‍රහස්පතිට වඩා ලොකුයි මේක. මේ බ්‍රහස්පති මේ තියෙන්නේ මට මේ කියන්නත් බෑ ඕග්ලේ 2003 BLG 235LB කියන ග්‍රහලෝකය. හරි දැන් මේකත් ගන්නේ තරුවක් වටේනේ. මේක ග්‍රහලෝක. අපි තරුව ගියොත් මේ තියෙන්නේ තරුව. මේක මේ තාරකා පද්ධතිය පිහිටලා තියෙන්නේ පෘථුවියේ ඉඳන් ආලෝක වර්ෂ 18917කින්. ආලෝක වර්ෂයක් කියන්නේ අවුරුද්දක් ඇතුළත ආලෝකයට යන්න පුළුවන් දුර. තමයි ආලෝක වර්ෂ කියලා හඳුන්වන්නේ. ආලෝකය තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක විතර වේගෙන් යනවා. එතකොට ඔයාලා ගණන් හදලා බලන්න ලක්ෂ 3 වැඩි කිරීම 60 වැඩි කිරීම 60 වැඩි කිරීම 24 වැඩි කිරීම 365 තමයි ආලෝක වර්ෂයක් කියන්නේ. ඒ වගේ 18917ක් යන්න ඕන මේ තාරකා පද්ධතිය බලන්න. මේ වගේ ඔයාලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක NASA's ICE කියලා මේක තියෙන සිස්ටම් එකක්. මේක දැන් රියල් ලයිෆ් ඩේටා තියෙන්නේ මේකේ. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ මේ කිසිම දෙයක් බොරු කියලා හිතන්න පුළුවන්. හරි දැන් අපි මේ තරුව ගත්තොත් මේ තරුව අපිට බැලුවහම පේනවා නිකන් අපේ ඉරට සමාන සයිස් එකේ තියෙන්නේ ලොකු වෙනසක් නැහැ. අපේ ඉරණට ලොකුයි වගේ පේනවා මෙතන. දැන් අපි පොඩ්ඩක් අර ග්‍රහලෝක ඒව ගැන කතා කරන එකෙන් අයින් වෙලා අපි ටිකක් අර ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් ගැන කතා කරමු. අපි ග්‍රහලෝක ගැන කතා කරා ඊට පස්සේ තාරකා ගැන කතා කරා ඊළඟට කළු කුහර බ්ලැක් හෝල්ස් ගැන කතා කරන්න කියලා මල්ලි කෙනෙක් දාලා තිබ්බා. බ්ලැක් හෝල්ස් ගැන ඔයාලා මොනවද දන්නේ? ඒව හැදෙන්නේ කොහොමද කියලා දන්නකම් ඉන්නවද? මේ කළු කුහරයක් හැදෙන්නේ තරුවකින්. ඒ කියන්නේ තරුවක් මැරුණහම තරුවකට ගොඩක් දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක ගොඩක් ගැඹුරුයි. මම හිතන්නේ මේක ස්ක්‍රීන් එක ඕන වෙයි කියලා අපි නිකන් කතා කරමු. ගොඩක් ගැඹුරු මාතෘකාවක් තමයි කළු කුහර කියන්නේ. කළු කුහර නෙමෙයි අර මම කලින් කතා කරේ වුණා. ගොඩක් සාමාන්‍ය ටිකක් ගැඹුරු මාතෘකාවක්. කළු කුහරයක් හැදෙන්නේ තරුවකින්. තරුවක් මැරුණහම කියලා මම කිව්වනේ. තරුවක් මැරුණහම ගොඩක් දේවල් වෙන්න පුළුවන් කියලාත් කිව්වා. තරුවක් මැරුණහම අපේ ඉර මැරුණහම ගොඩක් දුරට වෙන්නේ මුලින්ම සුදු වාමන තාරකාවක් බවට පත් වෙනවා. හැබැයි පස්සේ කාලයෙන් කාලේ යාගේ තියෙන නියුක්ලියර් ෆිෂන් කරන් තියෙන මූලද්‍රව්‍ය ටික අඩු වෙන්න එයා කළු වාමන තාරකාවක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍ය තරුවකට මැරුණහම වෙන්න පුළුවන් දේවල් තුනයි තියෙන්නේ. එකක් සුදු වාමන තාරකාවක් වෙන්න පුළුවන්. අනිත් එක නියුට්‍රෝන් ස්ටාර් එකක් වෙන්න පුළුවන්. අනිත් එක කළු කුහරයක් වෙන්න පුළුවන්. ඒ වගේද හරි. දැන් මගේ මේ ස්ක්‍රීන් එක බලුවත් ඔයාලට මම හිතන්නේ ෂුවර් නෑ. මෙන්න මේ හරිය වගේ කළු කුහරයක් පේනවා. මේක කළු කුහරයක්. එතන දාලා තියෙන්නේ. පේනවා. කළු කුහරයක් හැදෙන්න, ඒ කියන්නේ අපේ සූර්යයා වෙන්නේ මගේ සුදු වාමන තාරකාවක් කියලා. සුදු වාමන තාරකාවට පස්සේ ඊට වඩා ටිකක් ලොකුයි නම් එයා නියුට්‍රෝන් තාරකාවක් බවට පත් වෙනවා. ඊටත් වඩා ලොකුයි නම් එයා කළු කුහරයක් බවට පත් වෙනවා.
අඩුම කළු කුහරයක් වෙන්න යම්කිසි තාරකාවක් අපේ ඉර වගේ 3 ගුණයක් ලොකු වෙන්න ඕනේ. ඒ කියන්නේ සෝල මාසස් තුන සූර්යස්කන්ධ 3ක් තියෙන්න ඕනේ. ඒ වගේම සුදු වාමන තාරකාවක් වෙන්න අඩුම නෑ උපරිම සූර්ය ස්කන්ධ 1.4ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඊට වඩා ගියොත් එයා නියුට්‍රෝන් ස්ටාර් එකක් වෙන්න සම්භාවිතයක් තියෙනවා. මේක ටිකක් මං කියන්න ඒ කියන්නේ 1.4 ලිමිට් එකට කියන්නේ චන්ද්‍රසේකර් ලිමිට් කියලා. ඒක සුබ්‍රමණියම් චන්ද්‍රසේකර් 1930 අවුරුද්දේදී හොයාගන්නේ ඉන්දියානු තාරකා විද්‍යාඥයෙක්. ඊට පස්සේ නියුට්‍රෝන් ස්ටාර් එකක් වෙන්න අඩුම සූර්යස්කන්ධ 2.1ක් තියෙන්න ඕන මම හිතන්නේ. ඒකට කියන්නේ TOV ලිමිට් එක කියලා. ටොල්මන් ඔපන්හයිමර් වෝක් ඔෆ් ලිමිට් කියලා ඒක හඳුන්වන්නේ. කළු කුහර. දැන් කළු කුහර හැදෙන්න මං කියන සූර්යස්කන්ධ 3ක් ඕනේ කියලා. එතකොට කළු කුහරයක් ඇති වුණා. එතකොට ඔයාලා කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. අපේ ඉර කළු කුහරයක් වේ කියලා අපිට එහෙම වෙන්නේ නැහැ. කළු කුහර ගැන කතා කරද්දී කළු කුහරවල තියෙන ගුරුත්වාකර්ෂණය ඉතාමත් ප්‍රබලයි. ඒ කියන්නේ හරි. ඒ ගැන කතා කරද්දී තව දෙයක්. මේකෙන් කිසිම දෙයකට බේරෙන්න බෑ. අපි ගියොත් නම් අපි කොහෙත්ම බේරෙන්නේ නැහැ. කිසිම දෙයකට බේරෙන්න බෑ. හරි. එතකොට විශ්වයේ තියෙන වේගෙන්ම යන දේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? මම ඉස්සෙල්ලා මේ ගැන පොඩ්ඩක් කිව්වා. විශ්වයේ වේගෙන්ම යන්නේ මොකක්ද? විශ්වයේ වේගෙන්ම යන්නේ ආලෝකය. ආලෝකයටවත් මේ කළු කුහරයකින් බේරෙන්න බෑ. මේ කළු කුහර ගැන මුලින්ම හොයාගන්නේ 1915 දී ඇල්බර්ට් අයින්ස්ටයින්. එයාගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගැන තමයි මේ වගේ දෙයක් තියෙන්න පුළුවන් කියලා මුලින්ම කියන්නේ අයින්ස්ටයින්. ඊට පස්සේ 1916 දී කාල් ශ්වාස්ටයිල් කියන විද්‍යාඥයා මෙහෙම දෙයක් තියෙනවා කියලා ස්ථීරවම ඔප්පු කරලා තියෙනවා. හැබැයි ඒ වගේම දැනට කළු කුහරවල අපිට ෆොටෝස් තියෙන ඉතාමත් අඩු ගාණක්. කළු කුහරක පළවෙනි ෆොටෝ එක මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මේ ෆොටෝ එක දැකලා ඇති මම හිතන්නේ. මේ ෆොටෝ එක දැකලා තියෙනවද? මේ ෆොටෝ එක ගන්නේ මං හිතන්නේ 2019 අවුරුද්දේ. මේක හරි. මේක ගත්තේ මොන දුරේක්ෂයෙන් වෙන්න පුළුවන්ද? දැන් ඔයාලා දුරේක්ෂ ගොඩක් තියෙනවා. හබල් දුරේක්ෂ තියෙනවා, තව පෘථිවියේ තියෙන දුරේක්ෂයක් වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට හිතෙන්න මොන වගේ එකකින් මේක ගන්න නැති කියලාද? නැත්තම් සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ෆෝන් එකකින් ගත්තා. නැත්තම් නිකන් අපි නිකන් ගෙදරදී බලන ටෙලිස්කෝප් එකකින් ගත්තා කියලා හිතෙන්න පුළුවන්. මේක ගන්න ලොකු ටෙලස්කෝප් සිස්ටම් එකක් ඕන වෙලා තියෙනවා. ඒ සිස්ටම් එකට කියන්නේ ඉවෙන්ට් හොරයිසන් කියලා. ඒ කියන්නේ ඒකට ඒ කියන්නේ පෘථුවිය වටේම තියෙන ලොකු දුරේක්ෂ ඉතාමත් විශාල ප්‍රමාණයක් එක සිස්ටම් එකකට එකතු කරලා ඒ කියන්නේ එක දුරේක්ෂකින් අර කළු කුහරේ එක කෑල්ලක් ගන්නවා. ඒ වගේ කෑලි කෑලි එකතු කරලා තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ. ඒ කළු කුහරේ තමයි M87 කියන කළු කුහරේ. M87 කියන්නේ මෙසිය 87. ඊට ඒ වගේම ඒ වගේ කළු කුහර අපේ සෞර ග්‍රහ මණ්ඩල නෙමෙයි ක්ෂීරපතේ තියෙනවා. ක්ෂීරපතේ මැද තියෙන්නේ ඒ වගේ ලොකු කළු කුහරයක්. ඒක සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක්. ඒ කියන්නේ අර කළු කුහර වලත් අපිට ඒක කැටගරි කරන්න පුළුවන්. සාමාන්‍ය කළු කුහර, ඊට වඩා ටිකක් ලොකු කළු කුහර, ගොඩක්ම ලොකු කළු කුහර. ඒ කළු කුහර සැගිටේරියස් A ඒක තමයි අපේ සෞර ක්ෂීරපතේ මැද තියෙන්නේ. ඒක ගොඩාක් ලොකු කළු කුහරයක්. ඒක හරි අපේ ක්ෂීරපතේ හරි මැද මේක තියෙන්නේ.
ඒ වගේම කළු හරි. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න. කළු කුහරයක් ඇතුළට වැටුනොත් ඔයාලට මොනවා වෙයිද? නිකන් ඔයාලට හිතෙන දේ කියන්නේ. මැරෙයි මොකක්ද? මොකද්ද? මැරෙයි ඔව්. එක්තරා විදිහට ඒක මැරෙනවා කියන ගොඩක් කට්ටිය කියන්නේ මැරෙනවා කියලා තමයි. හැබැයි මේකට අදාළ තියරීස් ගොඩක් තියෙනවා මල්ලි. අ, කළු කුහරයක් ඇතුළට වැටුනහම මුලින්ම වෙන්නේ ස්පැගටිෆිකේෂන් කියන දේ. ස්පැගටිෆිකේෂන් කියන්නේ ඔයාලා ස්පැගටි. එහෙම නැත්නම් මෙතන නූඩල්ස් කාපු නැති කෙනෙක් මම හිතන්නේ ඇති කියන හැමෝම වගේ නූඩල්ස් කාලා ඇති. නූඩල්ස් එකක් කොහොමද? ටිකයි. නිකන් අර නිකන් අදින්න පුළුවන් ඇදෙනවනේ. ඒ වගේ අපිත් සාමාන්‍යයෙන් කළු කුහරයක් ඇතුළට වැටුනහම මේක නූඩල්ස් එකක් වගේ ඇදෙනවා. ඒ කියන්නේ අපේ ඔළුවෙනුත් ඇදෙන ඔළුව පැත්තෙනුත් ඇදෙනවා කකුල පැත්තෙනුත් ඇදෙනවා. ඒ කියන්නේ අර නූඩල්ස් එකක් වගේ බවට පත් වෙනවා. ඊට පස්සේ මැරෙනවා කියලා තමයි ගොඩක් විශ්වාස කරන්නේ. හැබැයි ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව මේ ලෝකේ කිසිම දෙයක් විනාශ කරන්න බෑ. විනාශ කරන්න බෑ කියන්නේ අපි තොරතුරක්නේ. අපි කියන ඕනම මිනිස්සෙක් එක්තරා විදිහක තොරතුරක්. ඒ වගේ දෙයක් විනාශ කරන්න බෑ කියලා තියරි එකක් තියෙනවා. ඒකත් ඇල්බර්ට් අයින්ස්ටයින්ම තමයි ගේන්නේ. ඒකට අනුව කළු කුහරයක් ඇතුළට ගියාට විනාශ වෙන්නේ වෙන මොකක් හරි සංසිද්ධියක් වෙනවා කියලා තියෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරන්න කියලා තියෙනවා. මල්ලි ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ ඇත්තටම ගොඩක් බැරෑරෝ මාතෘකාවක්. ඒ කියන්නේ තාරකා භෞතික විද්‍යාවේ ගැඹුරුම දේවල් එකක් තමයි ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් කියන එක මුලින්ම හොයාගන්නේ වර්නර් හයිසන්බර්ග් කියන ජර්මන් විද්‍යාඥයා. එයාගේ අන්සර්ටන්ටි ප්‍රින්සිපල් එකෙන්. ඊට පස්සේ අයින්ස්ටයින් ශ්‍රෝඩිංගර් මැක්ස් ප්ලාන්ක් වගේ ගොඩක් විද්‍යාඥයෝ මේ ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම මේ කළු කුහර ගැන කතා කරද්දිත් ක්වොන්ටම් ෆිසික්ස් ගොඩක් වැදගත් වෙනවා. මොකද කළු කුහර කියන්නේ තාමත් අභිරහසක්. එම කලින් දවස්වල ටයිම් ට්‍රැවල් ගැන කතා කරන්න කියලා ටයිම් ට්‍රැවල් කරද්දී මේ කළු කුහර සමහර මිනිස්සු විශ්වාස කරනවා කළු කුහරයක් වර්ම් හෝල් එකක් විදිහට වැඩ කරනවා කියලා. වර්ම් හෝල් එකක් කියන්නේ අපි උදාහරණයකට ගමු වර්ම් හෝල් එකක් කියන්නේ නිකන් හිතන්න ඇපල් ගෙඩියක් තියෙනවා. ඔයා කඩෙන් ඇපල් ගෙඩියක් ගන්නවා. ඔයා දන්නේ ඒක නිකන් ඔයා කන්න නැතුව තියෙනවා කොහෙන් හරි. ඒක උඩට පණුවෙක් එනවා. ඒ පණුවට දැන් ඒ පණුවට ඕන වෙලා තියෙන කියන්නේ ඒ වර්ම්ට ඕන වෙලා තියෙනවා අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ ඇපල් ගෙඩියේ උඩ පැත්තේ දැන් යට පැත්තට යන්න යාට ඕනලා තියෙනවා. එයාට ක්‍රම දෙකක් තියෙනවා මේක කරන්න. පළවෙනි ක්‍රමේ තමයි යාට නිකන් වටෙන් ගිහිල්ලා යන්න පුළුවන්. හැබැයි ඊට වඩා යාට ලේසි නේද? කෙලින්ම යා ඉන්න තැන ඉඳන් වලක් වගේ හාරගෙන හෝල් එකක් වගේ හාරගෙන ගියාම. මෙන්න මේ concept එකට තමයි කියන්නේ worm hole කියලා. එහෙම නැත්නම් අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් කියලා කියනවා. මේක හරහා කාලය හරහා ගමන් කරන්න පුළුවන් කියලා විශ්වාස කරලා තියෙනවා. හැබැයි තාම කවුරුත් අර ෂුවර් එකටම එහෙම කරලා නැහැ. එහෙම කරා කියලා තියෙන අවස්ථා තියෙනවා ෂුවර් නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කළු කුහර ඒ වගේ දෙයක් විදිහට භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම කළු කුහරයක් ඇතුලෙන් ගියාම සිංගියුලරිටි කියන ස්ථානය පහු කරන් ගියාම වයිට් හෝල් එකක් හරහා වෙනත් මානයකට වෙනත් විශ්වයකට යන්න පුළුවන් කියලා අදහස් කරනවා. ඒ වගේ ගොඩක් කන්සෙප්ට්ස් තියෙනවා. කළු කුහරයක් කියන්නේම අභිරහසක්. මොකද කළු කුහරයක් ළඟට ගිහිල්ලා අපිට පරීක්ෂණ කරන්න බෑ. අන්න හරි. ළඟට ගියාම කළු කුහරයක් ළඟට ගියාම තවත් විශේෂ දෙයක් වෙනවා. ඒකට කියන්නේ ටයිම් ඩයිලේෂන් කියලා. උදාහරණයක් විදිහට මම උදාහරණයක් කියන්නේ අපේ පෘථුවියේ එක පැයක් සමහරට කළු කුහරයක අවුරුදු 100ක් වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු 10ක් වෙන්න පුළුවන්. ඒ වගේ කළු කුහරයක් ළඟ ඉද්දී අර ඒකේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය වැඩි නිසා වෙලාව ඉතාමත් වේගෙන් යනවා. අපිට දැනෙන්නේවත් නැහැ ඉතාම වේගෙන් යනවා මේකේ වෙලාව. ඒ වගේම මේ කළු කුහරත් දැන් හිතන්නව හැමදේම විනාශ වෙනවනේ. කළු කුහරයක් විනාශ වෙන්නේ කොහොමද? කළු කුහරයක් විනාශ වෙන්න අවුරුදු බිලියන 20ක් 30ක් වගේ කාලයක් යනවා. ඒකට වෙන්නේ හෝකින් රේඩියේෂන් එකෙන්. ඒක ගොඩක් ඒ කියන්නේ කළු කුහරේ එන්න පොඩි වෙනවා.
ඒක නිසා හරි සමාන්තර විශ්ව කියලා තියෙනවද කියලා අහලා තියෙනවා. සමාන්තර විශ්ව කියන concept එක මුලින්ම ඉදිරිපත් කරන්නේ ලීස් මෝලින් කියන විද්‍යාඥයා parallel law baby universes කියන theory එකේ. මේකටත් කළු කුහර අදාළයි. මොකද ඇත්තට මේ හැමදේම ගොඩක් බැරෑරුම් දේවල් ඔයාලට සමහරට තේරෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම මේක කියලා දෙන්නේ. මේ පැරලල් බේබි යුනිවර්ස් තියරි එක ඇති වෙන්නේ දැන් අර මම කිව්වනේ කළු කුහරයකට යන දෙයක් විනාශ වෙන්න බෑ කියලා. ඒක අර ක්වොන්ටම් භෞතික විද්‍යාවේ තියෙන නියමයක්. කිසිම දෙයක් විනාශ වෙන්නේ නැහැ. ඒ විදිහට ඒතර එහෙනම් කළු කුහර වලට යන තොරතුරු වලට වෙන දෙයක් තියෙන්න ඕනේ. අන්න ඒකෙන් තමයි මේ පැරලල් යුනිවර්ස් කියන කතාව වෙන්නේ. මේ කළු කුහරයා කළු කුහරයක් ඇතුළට යන තොරතුරු වලින් තවත් විශ්වයක් හැදෙනවා. ඒව කලැප්ස් වෙලා අලුත් තව බිග් බෑන්ග් එකකින් තව බේබි යුනිවර්ස් එකක් එහෙම නැත්නම් පැරලල් යුනිවර්සස් ඇති වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. එතකොට දැන් මම මෙහෙම කියද්දි ඔයාලට මෙහෙම හිතෙන්න පුළුවන්. එහෙනම් අපිත් ඒ වගේ කළු කුහරයකින් ඇති වෙච්ච විශ්වයක් වෙන්න පුළුවන් නේද කියලා. ඔව් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඒ වගේම තව කාඩෂෙව් ස්කේල් එකේ ඒ කියන්නේ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔයාලා. ගොඩක් දියුණු ශිෂ්ටාචාර අරණිය රේට් කරන්න වගේ තියෙන ස්කේල් එකක් ඒක. ඒකේ level 2 නැත්නම් level 3 වගේ ශිෂ්ටාචාර කරන්න පුළුවන්. කළු කුහර සහ තරු ඕන දෙයක් පාලනය කරන්න පුළුවන් තත්යකට ඒකපත් වෙනවා. ඒ වගේ තත්යකටපත් වෙනවා. ඒ හින්දා ඒ වගේ ශිෂ්ටාචාරයකින් අපිව ඇති කරා වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් මත තියෙනවා. ඉතින් අර හරියටම අපිට කියන්න බෑ. ගොඩක් ඔක්කොම මේවා තාම අර සයන්ටිෆිකලි ප්‍රූව් කරලා නැහැ. ඒක තමයි ඇත්ත. මම මේ ඒරියා 51 ගැන කතා කරන්න කියලා තියෙනවා. ඒරියා 51 ඇත්තටම කියනවා සමහරු කියන නිකන් අර ඒලියන්ස්ලා එන්න තැන වගේ අයිඩියාස් තියෙනවා. හරි. ඒරියා 51 ගැන කතා කරන්න තියෙන හින්දාම අපි අපේ අද දේශනේ අන්තිම කොටස තමයි ඒලියන්ස්ලා. ඒ ගැන කතා කරමු. හරි. ඒලියන්ස්ලා ගැන හරි. ප්‍රශ්නයක් අහන්නම් හැමෝගෙම මට උත්තරේ ඕනේ. ඔයාලා ඒලියන්ස්ලා විශ්වාස කරනවද? එහෙම කෙනෙක් ඉන්න පුළුවන්ද කියලා විශ්වාස කරනවද? ඔව් නම් ඔයාලගේ හෑන්ඩ් රේස් කරන්න. දැනට 4 දෙනෙක් විශ්වාස කරනවා කියලා තියෙනවා. ඒතර අනිත් කට්ටිය විශ්වාස කරන්නේ නැද්ද? හරි 5 දෙනෙක් විශ්වාස කරනවා. හොඳයි. ඒ කියන්නේ මේක ඔයාලා විශ්වාස කරනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හරි. හරි දැන් ලෝ හෑන්ඩ් කරන්න. හරි අවුලන්නේ. හැමෝම වගේ විශ්වාස කරනවා මේක. මොකද අපිට මේක විශ්වාස කරන එක හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද පිටසක්වල ජීවීන් මේ ගැන කතා කරද්දී අපිට ගොඩක් දේවල් ගැන කතා කරන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි ෆර්මි පැරඩොක්ස් එක. ෆර්මි පැරඩොක්ස් එකෙන් කියන්නේ ඒක පැරඩොක්ස් එකක් කියන්නේ මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා තියෙන දෙයක්. පොඩ්ඩක් මේවා මම කියවනවන්නේ ඔයාලා නිකන් පොඩ්ඩක් සර්ච් කරලා ඔයාලා හොයලා බලන්න. මේ ෆර්මි පැරඩොක්ස් එකෙන් කියන්නේ අර කිව්වගේ තව පිටසක්වල ජීවයක් තියෙනවද නැද්ද කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ වගේම තව තියෙනවා ඩ්‍රේක් ඉක්වේෂන් කියලා එකක්. ඩ්‍රේක් ඉක්වේෂන් එකේ දැනට උත්තරේ 1. ඩ්‍රේක් ඉක්වේෂන් එකේ අර එක එක වර්තමාන පහවසරින්ද මේ සමීකරණ තේරෙන්නේ නැති වෙයි. සමීකරණ වලට අර එක එක කරුණු ෆැක්ටර්ස් දාලා ඒ වලින් වැඩි කරලා අඩු කරලා එන එකට උත්තරේ 1. රේක් ඉක්වේෂන් එකේ මේ උත්තරින් සඳහන් කරන්නේ දැනට ජීවයේ පවතින ශිෂ්ටාචාර ප්‍රමාණය. දැනට 1යි ඉන්නේ. දැනට අපි හොයන්නේ 1යි ඒ අපි. ඒක තමයි ඩ්‍රේක් ඉක්වේෂන් එක කියන්නේ. ඒ වගේම පිටසක්වල ජීවය ගැන කතා කරද්දී ගොඩක් කියලා තියෙනවා
මිනිස්සු කියලා තියෙනවා අපි මෙහෙම දැක්කා කියලා තියෙනවා. ඒ වගේම ඒරියා 51 වගේ ස්ථාන අර පිටසක්වල ජීවීන් එන තැන් කියලා කියනවා. අ, ඒ වගේ ගොඩක් මතවාද තියෙනවා මේ ඒලියන්ස් ගැන කතා කරද්දී. ඒ වගේම ලංකාවෙත් එහෙම තියෙනවා. ලංකාවෙත් එක එක ස්ථාන තියෙනවා කියලා මම හිතනවා. මට හරියටම මතක නැහැ. ඒ වගේ ස්ථාන තියෙනවා කියලා විශ්වාස කරනවා. හැබැයි දැනට කිසිම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ හින්දා මේවා තව ඔව් හරි. මේ දානිගල කන්ද කන්ද ඒ කියන්නේ අර හැඩෙත් එක්ක බලද්දි ඒක නිකන් අර ඉරසක්වල ජීවින් අර යානයක් බස්සන්න පුළුවන් තැනක් වගේ පේනවා. බැලුව තනිය රවුම් කන්දක් තියෙන්නේ. එහෙම අපිට කියන්න පුළුවන් මේකේ ඉරසක්වල ජීවින් එනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම UFOs ගොඩක් හොයාගෙන කියන්නේ ඒ වගේ තිබ්බා දැක්කා කියලා කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ එකක්වත් තවම අපිට සයන්ටිෆිකලි ප්‍රූව් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම සමහර මේ පිටසක්වල ජීවීන් ගැන ඔබලි ප්‍රශ්නයක් තියෙනවා මොකද? මල්ලි වගේ මේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. chat එකට ප්‍රශ්න දාන්න පුළුවන්ද? හරි. ඒ වගේම තවත් තියෙනවා නම් උදාහරණ ගත්තොත් ඊජිප්තුවේ පිරමීඩ්ස් හදලා තියෙන්නේ මේ ඒලියන්ස්ලා ගැන කියලා තියෙනවා. මේ වගේ ගොඩක් හැබැයි ඉතින් ඒ කියන්නේ හිතන්නකො ඊජිප්තුවේ පිරමීඩ් හදලා තියෙන්නේ මීට අවුරුදු 3000ක් අවුරුදු 5000කට විතර කලින් තමයි ඊජිප්තුවේ පිරමීඩ්ස් හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කාලෙක එච්චර ලොකු දෙයක් හදන්න මිනිස්සුන්ට තාක්ෂණයක් තිබ්බේ කොහෙන්ද කියලා කියනවා. ඒ වගේම මේ ඒලියන්ස්ලා ගැන කතා කරන පොත් එහෙමත් ගොඩක් තියෙනවා. ඔයාලා කියවලා බලන්න. උදාහරණයක් විතර ගත්තොත් The War of the Worlds H.G. Wellsගේ ඒකේ තියෙන්නේ මාෂන්ස්ලා කියන පිටසක්වල ජීවීන් කොට්ටාසයක් ඇවිල්ලා පෘථිවිය ආක්‍රමණය කරන කතාවක් තියෙන්නේ. ඒ වගේ ගොඩක් ඒලියන්ස්ලා ගැන වලට හොයන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ කරන්න ඕනේ අපේ ලෝකෙට ආපු ඒලියන්ස්ලා ගැන හොයනවට වඩා අර මේ වගේ ජීවයක් තියෙන්නේ කොහෙද? මේ වගේ අර නිකන් අර ඩ්‍රේක් ඉක්වේෂන් එකට උත්තරයක් හොයන එක තමයි මම හිතන්නේ අපි කරන්න ඕනේ. මොකද අනිවාර්යෙන් මම විශ්වාස කරන විදිහට ගොඩක් ශිෂ්ටාචාර තියෙනවා. මේ ශිෂ්ටාචාර සමහර ශිෂ්ටාචාර වලට අපිව සම්බන්ධ කරගන්න බැරි වෙන්න පුළුවන්. ගොඩක් දියුණු ශිෂ්ටාචාර තියෙනවා අපිව සම්බන්ධ කරගන්න තරම් ඒකට හැකියාවක් නැහැ. සමහර ශිෂ්ටාචාර තියෙනවා ඒවා ඇති වෙන කාලෙම නැති වෙනවා. නැත්තම් තවත් සමහර තියරිස් කියනවා අපේ පෘථුවිය නිකන් අර තවත් ශිෂ්ටාචාරයක් විසින් පාලනය කරන එකක් කියලා. ඒ කියන්නේ අපිව හදලා තියෙන වෙන ශිෂ්ටාචාරයක් අපිව පාලනය කරනවා කියලා වගේ concepts theories ගොඩක් තියෙනවා. black forest theory, zoo theory theories ගොඩක් තියෙනවා. ඇත්තටම මේ අර මම කලින් කිව්වා වගේ මේවා ගොඩක් ගැඹුරුයි. ඇත්තටම මේ ඔක්කොම තාරකා භෞතික විද්‍යාව වගේ දේවල් වල එනවා. තාරකා ජීව විද්‍යාව වගේ ෆීල්ඩ්ස් වලට අයිති වෙනවා මේවා. ඉතින් අදට දැන් අපි මම හිතන්නේ පැයකට ආසන්න කාලයක් කතා කරා. ඒලියන්ස්ලා ගැන කතා කරද්දී මම හිතනවා ගොඩක් ඉන්ට්‍රස්ට් තියෙන කට්ටිය ඉන්නවා මෙතන. අපි ඒක ගැන වෙනම දවසක සෙෂන් එකක් කරමු, දේශනයක් කරමු. හරි. දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා කියලා මම හිතනවා. අපි බලමු ඔයාලා දාලා දෙන ප්‍රශ්න මොනවද කියලා. ශීරපතේ කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ශීරපතේ කියන්නේ මල්ලි අපි ඉන්න ග්‍රහලෝක නෙමෙයි මන්දාකිනිය. ඒකට ශීරපතේ කියන්නේ නැත්තම් කිරිසයුර කියලා කියනවා. ඒ කියන්නේ අර ගොඩක් තරුත් එක්ක අර නිකන් අපිට නිකන් ඒක බැලුවාම පේන්නේ
කිරි ගංගාවක් වගේ නැත්නම් කිරි එක එක දේවල් කියන්න පුළුවන්. එහෙම තමයි පේන්නේ. එහෙම නැත්නම් මිල්කි වේ කියලා කියනවා ඉංග්‍රීසි වලින්. ඊළඟට හබල් දුරේක්ෂය කියන්නේ මොකද්ද? හබල් දුරේක්ෂය කියන්නේ මල්ලි අපේ පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් රඳවලා තියෙන ලෝකේ ගොඩක් ෆොටෝස් ගත අපේ යුනිවර්ස් එකේ ගොඩක් ෆොටෝස් ගත්ත දුරේක්ෂයක්. ඒක 1990 ගණන් වල තමයි ලොන්ච් කරලා තියෙන්නේ. දැන් විද්‍ය අර එච්චරම පාවිච්චියක් නැහැ. දැනට ගොඩක් පාවිච්චි කරන ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක JWST එක 2020 21 වගේ කාලේ තමයි ඒක යවන්නේ. ඒක ගොඩක් දියුණු තාක්ෂණයක් තියෙන්නේ. ඉතින් මේ හරි ඒක තමයි හබල් දුරේක්ෂය. ඊළඟට UFO කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. UFO කියන්නේ unidentified flying objects. ඒ කියන්නේ අහසේ මොකක් හරි දෙයක් ඔබ්ජෙක්ට් එකක් යනවා. හැබැයි ඒක මොකක්ද කියලා හරියම ෂුවර් කරලා නැහැ. අර ගොඩක් අර මම කිව්වර දේවල් උදාහරණයක් ඩාර්ක් නයිට් සැටලයිට් එක වගේ දේවල් ගත්තාම ඒවා තනිකරම UFOs. මොකද ඒවා unidentified. ඒ හින්දා ඒ ඔක්කොම UFO කියලා UFO කියන concept එක සාමාන්‍යයෙන් ගොඩක් ඔය military වගේ පැත්තටත් අදාළ වෙනවා. හරි. තව අහලා තියෙනවා what is the best university to study astronomy? astronomy ගැන ලංකාවේ හදාරන්න තියෙන හොඳම යුනිවර්සිටි එක තමයි කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලයට විද්‍යාපීඨයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයක් තියෙනවා. ඒකට ඔයාලට කොළඹ කැම්පස් එකට A level කියලා සිලෙක්ට් කරලා යන්න පුළුවන්. නැත්නම් ඔයාලට කළා PhD එකක් වගේ PhD එක මාස්ටර්ස් එකක් වගේ ගන්න ඕනේ. තාරකා විද්‍යාව ගැන හොඳටම හදාරන්න. උදාහරණයක් NASA එකේ අර නිකන් ස්ථිර නිලධාරියෙක් වගේ එකක් වෙන්න ඇත්තටම අර නිකන් අපි කියන තරම් ලේසි නෑ. උදාහරණයක් මම ගොඩක් අපිට යුනිවර්සිටි පැත්තෙන් ගියා නම් මේක ගොඩක් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඇස්ට්‍රොනට් කෙනෙක් කෙන අභ්‍යවකාශ ගාමියෙක් වෙනවා නම් යුනිවර්සිටි පැත්තෙන් වගේම නිකන් පයිලට් කෙනෙක් වෙලා ඒ පැත්තෙන් ගොඩක් දියුණු වෙලා ගොඩක් ෆ්ලයිට් අවර්ස් 4000ක් වගේ ප්‍රමාණයක් අරගෙන ඇස්ට්‍රොනට් කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකේ තියෙන තාරකා විද්‍යාව හදාරන්න හොඳම යුනිවර්සිටි එක ගොඩක් ඇමරිකාවේ තියෙන. ඇමරිකාව වගේම එංගලන්තේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටිස් තියෙනවා. මම හිතන්නේ ඒ වල තමයි ශ්‍රී ලංකාවේ ප්‍රොෆෙසර් චන්ද්‍රා වික්‍රමසිංහ කියලා ගොඩක් ඇස්ට්‍රෝ බයෝලොජි කරන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා. එයාත් ඉන්නේ මට ෂුවර් නෑ. කේම්බ්‍රිජ් හරි ඔක්ස්ෆර්ඩ් හරි දෙකෙන් එක. ඒ වගේම ඇමරිකාවේ හාවර්ඩ් යේල් ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා. යෝක් යුනිවර්සිටි එක තියෙනවා. ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා. ඉතින් අපිට ඒ වගේ දෙයක් හිතන්න කලින් අපි මූලික පදනම දාගෙන ඉන්න ඕනේ මේ ඇස්ට්‍රොනොමි කියන ෆීල්ඩ් එකට. මෙතන 5 වසරේ කට්ටිය මට පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරා. මේ අවුරුද්දේ 5 වසරේ. හතර දෙනෙක් විතර ඉන්නවා. හොඳයි. ඒ කියන්නේ අනිත් ඔක්කොම මම හිතන්නේ නිකන් 6 7 වසර වල කට්ටිය වෙන්න ඕනේ. 5 වසරයට දැන් මම මේ කියන යන දෙයට තාම ඇප්ලයි කරන්න බෑ. 6 වසරේ හෝ ඊට උඩ අයට 6 වසරේ සිට 9 වසර දක්වා ළමයින්ට ඇප්ලයි කරන්න පුළුවන් ශ්‍රී ලංකා ජූනියර් ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් එකට. ඒකට ඇප්ලයි කරලා ඔයාලට විභාගයක් තියෙන්නේ. ඒ විභාගයට ඔයාලා ලියලා ඔයාලට මෙඩල්ස් ගන්න පුළුවන්. ඒකෙන් ලොකු කියන්නේ ලංකාවේ පළවෙනි පස් දෙනා වගේ අතරට ආවොත් ඔයාලට රට යන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ්ස් වලට යන්න පුළුවන්. ඒ වගේ ඔව් මල්ලි මොකක්ද ප්‍රශ්නේ? හෑන්ඩ් රේස් කරලා දෙන්න.
හරි අයියර කලින් අය අතුස්සන් හරි හරි ඒක හරි මල්ලි. එතකොට පහ වසර කට්ටියට ලබන අවුරුද්ද ඉඳන් ඒකට සහභාගී වෙන්න පුළුවන්. මේ අවුරුද්දෙත් ඒ ඔලිම්පියාඩ් එක තියෙනවා. ඒ වගේම 10 වසරේ සිට ඉහළ 10 වසර ඉඳන් පාසල් අවසන් වෙන්න ඒ ලෙවල් කරන කට්ටිය වෙනකන් ශ්‍රී ලංකා ඇස්ට්‍රොනොමි and ඇස්ට්‍රොෆිසික්ස් ඔලිම්පියාඩ් එක තියෙනවා. ඒක බලන්න 10 වසරෙන් උඩ යට විතරයි. ඒක අර ජූනි එකට වඩා ටිකක් ගොඩක් නිකන් ඇඩ්වාන්ස්ඩ්. ඒ කියන්නේ තාරකා විද්‍යාව ගැන දැන් මම අද වලට කිව්වේ ගොඩක් බේසික්ස් දේවල් දෙන්නේ. තාරකා විද්‍යාව මම ලේසි කියන්නේ නැහැ. මොකද වලට බොරු කියලා නිකම් රවට්ටලා කියන්න ඕනේ නැහැ. අමාරුයි. හැබැයි උනන්දුවක් තියෙන කෙනෙක්ට ඒක ලොකු දෙයක් නෙමෙයි. තාරකා විද්‍යාව ගොඩක් ගණන් පාදක කරගත්ත විද්‍යාවක්. ඒකෙන් ගොඩක් සමීකරණ තියෙනවා. ඒක හැබැයි ගොඩක් ලස්සන විෂයක්. දැන් උදාහරණයක් විදිහට මම හිතනවා ඔයාලට අද මේ දේශනයට සම්බන්ධ වෙලා ඔයාලට උනන්දුවක් ඇති වෙන්නේ නැති කියලා ගොඩක් අයට. එහෙම උනන්දුවක් ඇති වුණා නම් මම ඔයාලා හැමෝටම කියන හැමදාම දැන් තාරකා විද්‍යාවට උනන්දු කෙනෙක් අනිවාර්යෙන් කරන දෙයක් තමයි රැයට අහස බලනවා. දැන් ඔයාලගේ පොළොන්නරුව වගේ පැත්තේ නම් සාමාන්‍යයෙන් රැයට අහස ගොඩක් තරු පේනවා. තාරකා තරු රටා ගොඩක් දේවල් ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ තරු රටා ගැන හොයන්න සර්ච් කරන්න. ඊට පස්සේ තරු රටා තරු ගැන හොයන්න. තරු ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න. මේ විදිහට ගැඹුරින් ගැඹුරට ටික ටික ඔයාලට මේක හදාarගෙන යන්න පුළුවන්. මොකද ඔයාලගේ වයසේදී මං තනියෙන් තමා හැමදේම ඉගෙන ගත්තේ. ඔයාලට උදව් කරන්න මං ඕන වෙලාවක උදව් කරන්න ඉන්නවා. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. තව ප්‍රශ්න තියෙනවද මොනවා හරි? තාරකාවක් හැදෙන්නේ කොහොමද? තාරකාවක් හැදෙන්න හොඳ ප්‍රශ්නයක් මල්ලි. තාරකාවක් හැදෙන්න කියන එකත් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා මේකේ. මුලින්ම එක් වලාකුළකින් තමයි දෙන වලාකුළකින් ඒක නියුක්ලියර් ෆිෂන් න්‍යෂ්ටික විලයනය වෙලා ඒක ප්‍රාග් තාරකාවක් බවට පත් වෙනවා. ඒ තරුව ප්‍රාග් තාරකාවක් ටික ටික ලොකු වෙනවා. ලොකු වෙලා රෙඩ් සුපර්ස්ටාර් කෙනෙක්, රෙඩ් ජයන්ට් කෙනෙක්, රෙඩ් ජයන්ට් සුපර්ස්ටාර් කෙනෙක් ගොඩක් විදිහට ලොකු වෙලා පස්සේ ටික ටික මැරිලා යනවා. දැන් තාම ඔව් මල්ලි මොකද ප්‍රශ්නේ? තාරකාවක් විනාශ වෙන්නේ කොහොමද? තාරකාවක් විනාශ වෙන්නේ කොහොමද? තාරකා ඒ කියන්නේ සරලම තාරකාවක් මැරෙන්නේ කොහොමද කියලා ගත්තොත් අපේ සූර්යයා නම් අර එකපාරටම එහෙම මැරෙන්නේ නැහැ. ටික ටික මැරීගෙන යනවා. අනිත් තාරකා වලට ඊට වඩා ලොකු තාරකා නම් නියුට්‍රෝන් ස්ටාර් හරි බ්ලැක් හෝල්ස් හරි වෙන තාරකා තියෙනවා නම් ඒ තාරකාවක් විනාශ වෙන්නේ සුපර්නෝවා එකකින්. ඒ සුපර්නෝවා එකෙන් ඒක විනාශ වෙනවා කියන්නේ නියුට්‍රෝන් ස්ටාර් එකක් හරි බ්ලැක් හෝල් එකක් හරි බවට ඒක තරුව පත් වෙනවා. එහෙම තමයි තරුවක් විනාශ වෙන්නේ. හරි. තව ප්‍රශ්න තියෙනවද? හරි කාටවත් ප්‍රශ්න නෑ වගේ මේ ඉතින් මම හිතනවා අද මං ඔයාලට දැනුමක් ලබා දෙන්න ඇති කියලා මං හිතනවා. ඔයාලට තාරකා විද්‍යාව ගැන විෂය ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇති වුණා නම් මං ඒකන සතුටු වෙනවා. අපි තවත් දවසක මේ වගේ දෙයක් කරන්න බලමු. එහෙනම් ඔයාලා හැමෝම හොඳට දේශනයට අහන් හිටිය කියලා මං හිතනවා. ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් අපි තවත් මේ වගේ වැඩසටහනකින් හමු වෙමු. තරුවක් ඇතුළේ තියෙන්නේ මොනවද? තරුවක් ඇතුලේ ගොඩක්ම තියෙන්නේ මල්ලි එක එක හයිඩ්‍රජන්, හීලියම්, කාබන් යකඩ වගේ මූලද්‍රව්‍ය තියෙන්නේ. ඒ මූලද්‍රව්‍ය මල්ලි න්‍යෂ්ටික විලයනය කියන ක්‍රියාවලියකින් ඒක වෙන විදිහක් ගොඩක් ක්‍රම තියෙනවා. ඒ වගේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඒවා ගොඩක් ඔයාලට මම හිතන්නේ තේරෙයි කියලා කිව්වට ඒ ක්‍රම වලින් ඒක විලයනය වෙලා ඒක ඇතුලේ ශක්තිය නිපද වෙනවා. ඒ එහෙම තමයි තරුවක් ඇතුලේ
ප්‍රොසෙස් වෙලා ඒ කියන්නේ ශක්තිය නිපද වෙන්නේ එහෙමයි. ඒ ශක්තිය ඉතින් අර තරුවෙන් අපේ ග්‍රහ ලෝකවලට ලැබෙනවා. එහෙම තමයි. අපිට ඇඩ්වාන්ස් ටූර්නමන්ට් එකට සහභාගී වෙනවා නම් අපි ඒක කොහොමද අපි ඇප්ලයි කරන්න ඕනේ? මොකද්ද ඇඩ්වාන්ස්? දැන් අපි 10 වසර වගේ ඉන්නවා නම් මේ ඒ ටූර්නමන්ට් එකට ඇප්ලයි කරන්න කොහොමද? ඒ ටූර්නමන්ට් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ ඒක දැම්ම පටන් ගන්නෑ කොහොමත් ඔක්තෝබර් සැප්තැම්බර් වගේ මාසවල තමයි හැම අවුරුද්දෙම තියෙන්නේ. ඒකේ ipsl.lk මම හිතන්නේ වෙබ්සයිට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඒකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ගාස්තුවක් ගෙවන්න තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මම chat එකට ඒකේ link එක දැම්මා. ඔයාලා ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ ඒක past papers තියෙනවා. ඔයාලා ඒ වරම් බලන්න. මම ඔයාලට හැමෝටම ආරාධනා කරනවා මොකද ඒ වගේ විභාගයක් ලියලා ඔයාලගේ දැනුම මැනගන්න එක ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හැමෝම ඒක බලන්න. ඒක කරන්නේත් කොළඹ විශ්වවිද්‍යාලයෙන්. එතකොට ඔයාලට විශ්වවිද්‍යාලයකට කියන්නේ දැන් සාමාන්‍ය පොළොන්නරුවේ ඉඳන් ඔයාලා ලියනවා. ඔයාලා රජරට විශ්වවිද්‍යාලය මම හිතන්නේ ළඟම තියෙන්නේ. ඒකට ගිහිල්ලා තමයි ලියන්න ඕනේ. දැන් මම කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලියන්නේ. ඒ වගේ ඔයාලට ඒ වගේ හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. මේ තරගයට සහභාගී වෙලා ලංකාව වටෙන්ම ළමයි 2000 3000කට වගේ සංඛ්‍යාවක් තමයි මේකට සහභාගී වෙන්නේ. ඒකෙන් ලංකාවේ වැඩිම ළමුන් ප්‍රමාණයක් සහභාගී වෙන ඔලිම්පියාඩ් එක තමයි මේ තාරකා විද්‍යාමය ඔලිම්පියාඩ් එක. ඔයාලා හැමෝම සහභාගී වෙලා බලන්න කියලා මම ආරාධනා කරනවා. අපි කැන්ඩි වල ඉන්නවා නම් අපි යන්න ඕනේ පේරාදෙණිය යුනිවර්සිටි එකටද? ඔව් නුවර නම් මම හිතන්නේ පේරාදෙණිය යුනිවර්සිටි. ඔව් පේරාදෙණිය යුනිවර්සිටි. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. සම්බන්ධ වෙච්ච සියලු දරුවන්ටයි විශේෂයෙන් අවස්ථාව අම්මා තාත්තත් මේ රැසීපත් කරන දෙමව්පියෝ මේ අවස්ථාව හදලා දුන්නා. එහෙනම් ඔයාගේ අනාගතේ පුතේ සාර්ථක වේවා. ඉදිරියේදී අනිවාර්යෙන් ලංකාවට දීප්තිමත් තරුවක් විදියට බැබලෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟ සරණ යන හැමෝටම. පෙරවස්සන්